මේ දින ඔලිම්පියාඩ් ගාන 7 වෙනි ගාන අපි බලමු මේක දැන් කොහොමද හදන්නේ කියලා. දැන් මේ ගාන පිළිබඳව මම ෂෝට් එකක් කිව්වේ කිසිම දත්තයක් නෑ අපිට මේක රූපේ මොකක්වත්ද කියලා මොකෝ දත්තයක් නෑ අපිට දීලා නෑ අපිට දැන් x එක දිග තමයි හොයන්න ඕන. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. දැන් මේ රූපේ ගැන අපිට දැක්කොත් බැලුමට පේනවා මේ කෝණය 90යි කියලා. දැන් මේ කෝණය 90යි කියලා පේනවනේ අපිට. නේ? මේක 90 අනිවාර්යෙන් මේක 90 විය යුතුයි. ඒක කොහොමද වෙන්නේ ඒකනේ. දැන් ඒක 90 නම් ඒක උනේ කොහොමද අපි දැනගන්න ඕන මොකක් හරි දෙයක් කරන ක්‍රමයක් තියෙන්න බෑනේ. අපිට හිතුන විදියට ගානකට කෝණ දාන්න බෑනේ. හරි අපි බලමු කොහොමද මම 90 කරේ කියලා. මෙන්න මෙහෙම දෙයක් කොතන තියෙනවා. ඕ ලස්සන විවරයක්. හරිද? හරි. අපි යමුකෝ ඒකට මෙහෙම දෙයක් කියන්නේ. දැන් මෙහෙම සමාන්තර රේඛා විවරයක් තියෙනවා. එහෙම තීර්යක රේඛාවකින් කපන. මම සමාන්තර රේඛා යුගලයේ AB තීර්යක රේඛාව සමාන්තර රේඛා එක රේඛාවක් AB අනිත් එක CD තීර්යක රේඛාවම මේ EF කියලා ගන්නකො. සමාන්තර රේඛා යුගලයක් ගත්තා. මේ දෙන්නම සමාන්තරයි. හරිද? මේ දෙන්නම සමාන්තරයි. එතකොට මේක තීර්යක රේඛාවක් කවද තියෙනවා. අපි දන්නවා සමාන්තර රේඛා යුගලයක් කියන සාමාන්‍ය රේල් පීඩි දෙකක් වගේ. කවදාවත් මේ දෙක ඡේදනය වෙන්නේ නැහැ. එතකොට සමාන්තර රේඛා යුගලය තීර්ඝ රේඛාවෙන් කැපුවහම මේ තීර්ඝ රේඛාවෙන් කැපුවම හැදෙනවා කෝණ වර්ග තුනක්. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. මම ඔගේ මිත්‍ර කෝණ ගැන ගන්නවා. මිත්‍ර කෝණ වල කතාව තමයි දැන් ගොඩ සමානයි. ඒක හරියට අපි දැනගන්න ඕනේ. ඒකාන්තර කෝණ සමාන වෙනවා. අනුරූප කෝණ සමාන වෙනවා. නමුත් මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ පරිපූර්ණ කරනවා. පරිපූර්ණ කියන්නේ මෙන්න මේ මිත්‍ර කෝණය මම A කිව්වොත් මෙයත් A කිව්වොත් මේ A ධන B පරිපූර්ණයි. ඒ කියන්නේ දැන් මිත්‍ර කෝණයක් හැදෙනවනේ මේ මිත්‍ර කෝණයක් හැදෙන්නේ C අකුරේ. මිත්‍ර කෝණයක් හැදෙන්නේ මොකෙන්ද? C අකුරේ. දැන් C අකුරෙන් හැදෙද්දි මේ කෝණ දෙකක් තියෙන්නේ. මේ කෝණ දෙකේ එකතුව. මෙන්න මේ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා 180ට. පැහැදිලිද? මේ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා 180ට. ඒකයි මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියන්නේ. මිත්‍ර කෝණ හැදෙන්නේ සමාන්තර රේඛා දෙක තීර්ඝ රේඛාවෙන් කැපුවාම හැදෙනවා C අකුර හැඩයක් මේ. C අකුර. C කියන්නේ මෙහෙම C ඕනේ නැහැ. මෙහෙම C නෙමෙයි. C අකුර හැඩය මෙහෙම වගේ ඉන්නේ. මෙහෙම ඉන්නේ. මෙතන අන්නේ C අකුර හැදෙන කෝණේ විශේෂත්වය තමයි මේවා පරිපූර්ණයි. මේ කෝණ දෙකේ එකතුව පරිපූර්ණකයි. ඒ කෝණ දෙක එකතුව අනිවාර්යෙන් අංශක 180යි. ඕක තමයි අපි දන්න දෙයක්. අපි දැන් බලමු ඕක ඇප්ලයි ඔක පාවිච්චි කරන්න කොහොමද කියලා. මෙන්න මෙහෙම ඔක වෙන්නේ. මම මෙහෙම දෙයක් කියනවා. හරිද? සමාන්තර රේඛා යුගලයක් මෙහෙම තියෙනවා. ඒක තීර්ඝ රේඛාවෙන් කපනවා. මේ කෝණය 60යි. මේක සමාන්තරයි. මම කියනවා මේ කෝණය x කියලා. අන්න කියන්නේ x ගේ අගය කීයද කියලා. x ගේ අගය හොයන්නේ කොහොමද අපි දැන්? ඔතන x ගේ අගය හොයන්නේ කොහොමද? මේ ගානට යන පාත් එක මම පෙන්නන්න. උස්සන පාත් එක. x ගේ අගය හොයන්නේ කොහොමද ඔතන? මිත්‍ර කෝණ යුගලයක් තියෙනවා. අනිවාර්යෙන් එනවක පරිපූර්ණයි නේ. එහෙනම් අපි කියන්න බෑ මේ කෝණ දෙක එකතුව පරිපූර්ණයි. x තර 60 සමානයි පරිපූර්ණයි. පරිපූර්ණක කියන්නේ අංශක 180යි. එහෙනම් x හොයන්න පුළුවන් නේ. මේ කෝණ දෙක එකතුව අංශක 180ට සමානයි. හරිද? ඒකට අපි කරගත්ත බෙච්ච මේ කෝණ දෙක එකතුව අංශක 180ට සමානයි. එතකොට x ධන 60 සමානයි අංශක 180. එහෙනම් අංශක 60 මේ පැත්තට ගේන්න පුළුවන්. එතකොට ඍණ වෙනවනේ. 180 ඍණ 60. ඒ කියන්නේ 120යි. මෙයා 60 වෙද්දි මොකද වෙලා තියෙන්නේ? මේ කෝණය 120යි. පැහැදිලිද? මෙයා 60යි නේ මේ කෝණය 120යි. හරියට එතකොට 180ක් එනවනේ. ඔන්න කාලේ ලස්සන තියරියක් නේ. හරිම ලස්සන තියරියක්. හරිම ලස්සනයි නේ. ඕක මෙහෙමයි. ඕක ඔතෙන්ට ඔහම ආවද අංශක 90ක් තිබ්බා මේක මෙහෙම වෙනවා. ඔන්න බලන්න මම ඉස්සත් අතල බෙන්නන්න. අංශක 90ක් තිබ්බම ඔන්න බලන්න අංශක 90ක් තිබ්බම මොකද වෙන්නේ? දැන් මෙහෙම යනවා. මේක තීරණ එක ලම්බකව කැපෙනවා. කවුරුත් කියලා මෙහෙම ඇදීකට කැපෙන්න ඕන මෙහෙ ඕන විදිහට කැපෙන්න ඕන. ලම්බකව කැපෙද්දි මෙතන 90යි. හරිද?
මට කියන්නේ මේ දෙන්න සමාන්තරයි මේ කෝණේ x නම් x කගේ කීයද? මේ දෙන්න සමාන්තරමයි මෙතනින් හැදෙන මිත්‍ර කෝණයක්. එහෙනම් මේ දෙන්නගේ එකතු පරිපූර්ණකයි. අංශික 180ට සමානයි. නේ? අංශික 180ට සමානයි. එහෙනම් මේ අණුව මේ පැත්තට එන්න ඕන. 180 ඍණ 90. ඒ කියන්නේ x ඇවිල්ලා 90යි. මේකත් 90යි මේ. මේ කොණත් 90යි. ඒ කියන්නේ මොකක්ද? මොකක් හරි එක ලම්බකව ගියොත් අනිවාර්යෙන් කෝණ දෙක හරියටම අංශක 90ක් කරනනේ. මේක පේන්න ඕන ඔයාලට. දැන් මෙයත් 90යි මෙයත් 90යි. ඒ කියන්නේ මේකේ දිගිරිය රේඛ ලම්බකව කපලා මේ කෝණය 90 අනිවාර්යෙන් මේකත් 90යි. හැබැයි මේක 30 නම් මේක 30 වෙන්නේ නැහැ. අංශක 90 වුණොත් විතරයි මේක වෙන්නේ. එහෙනම් අපිට මෙහෙම ව්‍යුත්පන්නයකට එන්න පුළුවන්. අපිට එනම් මෙහෙම ව්‍යුත්පන්නයකට එන්න පුළුවන්. බලන්න වෙන්න පුළුවන් දේ. හරි ලස්සන දෙයකට එන්න පුළුවන්. ඒක තමයි මේක. සමාන්තර රේඛා දෙක මෙහෙම තියෙනවා. PQ අනිත් එක RS. මේ දෙන්නම සමාන්තර. PQ RS සමාන්තරයි. RS සමාන්තරයි. මේ දෙන්නම තීර්ඝ රේඛාවෙන් කපනවා ලම්බකව. මෙන්න මේක බලන්න. ලම්බකව. ඒ තීර්ඝ රේඛාව AB කියනවා. මෙයා 90යි. දැන් මට කියවා මේම කතාවක්. දැන් මම දන්නවා මේ දෙන්න සමාන්තර කොට අනිවාර්යෙන් මේ කෝණය 90යි. ඇයි එකතු වෙලා 90ක් කරනවා. මෙයාලා අපිට කියන මෙහෙම තියන්න. බලන්න. දැන් අපි දන්න දේ තමයි මෙතන මෙයා සමාන්තර වෙනකොට අනිවාර්යෙන් මේක පරිපූර්ණ කරලා මේ කෝණය 90ක් කරගන්න පුළුවන්. කලින් ඒක හදුවානේ. දැන් මම මෙහෙම දෙයක් කියනවා. PQ RS සමාන්තර නොවේ. ඒ කියන්නේ මේ දෙන්න සමාන්තර නැහැ. ඒකෝර අපිට මිත්‍ර කෝණ දාන්න බෑ උතෙන්ට. දැන් මොකද කරන්නේ? මේ දෙන සමාන්තරත් නැහැ. මේ ඔය ගිහින් තියෙන්නේ. සමහරවිට මේක චේන්ජ් වෙනවා කියලා හිතන්නත් පුළුවන් කොට. ඒ සමාන්තරයි කියලා දීලා නැහැ. මෙයා 90යි කියලා දීලා. අපිට දැන් මොකද කරන්න පුළුවන්? ඔන්න ඕක තමයි වැදගත්. මම පොඩි දෙයක් උතර පෙන්නන්නම් ඔයාලට. හොඳට මතක තියාගන්න. මේ දෙන්නගේ එක මේ කෝණ දෙක එකතු 180 මෙතන වෙන්නේ මෙයා 90 වුණොත් විතරයි. පැහැදිලිද? මේ කෝණ දෙක පරිපූර්ණක වෙන්නේ මෙයා 90 වුණොත් විතරයි. මේක එක කෝණයක් 90 නම් ලස්සන තියරියක්. මේ කෝණ දෙක එකතු 180 වෙන්නේ මේ කෝණ දෙක 90 නම්. මේ කෝණ දෙක කියන්නේ එක කෝණයක් 90 වෙන්න ඕන. පැහැදිලිද? මේ දෙන්න 180 වෙන්න පුළුවන් මේ කෝණය 90 නම් විතරයි. මේ කෝණය 90 නම් කෝණ දෙක එක අංශ 90 වෙන්න ඕන. දැන් කලින් එකේ එහෙම නැහැ. මොකේද? දැන් මෙහෙම වුණොත් මේක 60. මේක 60 වෙන්න නැහැ. මේ 120යි වෙන්නේ. පැහැදිලිද? මේක අංශ 90 තියෙදි විතරයි මේක වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දන්නේ වෙන කෝණ තියෙදි වෙනවද කියලා. මේ 30යි මේ පැත්ත 30යි. එහෙනම් මෙයත් 30 වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. මෙතන විතරයි. මෙයා අංශ 90 වෙද්දී අනිවාර්යෙන් මෙයාත් අංශ 90 වෙන්න ඕනේ. නේ? 180 වෙන්නයි අංශ 90ක් වෙන්න වෙපයි. ඔතන 180ක් වෙන අංශ 90 වෙන්න වෙපයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙයා සමාන්තර කියලා දීලා නැති කොටත් මෙයා සමාන්තරයි කියලා දීලා නැති වුණා. එහෙම දීලා නැති වුණත් අනිවාර්යෙන් මේ කෝණය 90ක් වෙනවමයි. ඇයි මේ දෙන්න පරිපූර්ණක වෙන්න අනිවාර්යෙන් මේ 90 විය යුතුයි. ඒ හින්දා මේක සමාන්තර වෙනවා මේකයි පිළි. ඒක හින්දා වෙන්නේ මේ එක කෝණයක් 90යි කියලා දීලා තියෙද්දි මේක 180 වෙන්න නම් හරිද මේක 180 වෙන්න නම් මේකත් 90 විය යුතුයි. ඉතින් අපි එහෙම රේඛාවල සමාන්තර කරමු. මේ රේඛාවල හිතන්න අපි සමාන්තරයි කියලා දීලා නැහැ. මේ රේඛාවල ඒකාන්තර කෝණ සමාන නම් Z හැඩයේ තියෙන කෝණ ඒකාන්තර කෝණ වල අපි කියන Z හැඩයේ කෝණ. මේවා සමාන නම් F හැඩයේ තියෙන අනුරූප කෝණ මේවා සමාන නම් මේවා සමාන්තර. නමුත් මිත්‍ර කෝණ පරිපූර්ණක නම් පමණක් සමාන්තර වෙන්නේ රේඛාවල. පැහැදිලිද? සමාන්තර රේඛාවල සමාන්තර කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම මේ සරල ක්‍රම තුනක් කියන්නේ. මොකක්ද මේක ඒකාන්තර කෝණ සමාන නම් රේඛාවල සමාන්තර. මොකද්ද? ඒකාන්තර කෝණ සමාන නම් රේඛාවල සමාන්තර වෙනවනේ. රේඛාවල සමාන්තර. දැන් මේ රේඛාවල සමාන්තර කියලා දීලා නැහැ. මෙයාගේ Z හැඩයේ තියෙන ඒකාන්තර කෝණ සමාන නම් මේ රේඛාවල සමාන්තර වෙනවා අංක 1.
අංක 2 තමයි මෙයාගේ F එකේ මේ F වැඩි තියෙන කෝණය බලන්න මෙන්න F වැඩි. මේ කෝණ සමාන නම් ඒත් මේක සමාන්තර වෙනවා. නමුත් මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ මිත්‍ර කෝණ? මිත්‍ර කෝණ පරිපූර්ණක වෙන්නේ. මෙන්න මේ කෝණ දෙක එකතු අංශය 180ට සමාන වෙන්නේ. මේ කෝණ දෙක එකතු අංශය 180ට සමාන නම් එකතු 180ට සමාන නම් පමණයි මේ රේඛාවල සමාන්තර වෙන්නේ මිත්‍ර කෝණ පරිපූර්ණක යටතේ. හරිද? එතකොට මෙහෙමයි. සරල දෙයක් කියලා දෙන්න යන්නේ. හරි කැමරාවට උදාහරණයක් පේන්නේ නැහැ නේ අපේ නෝනේ. හරි. දැන් මෙයා 90 නම් මෙයා 90 වෙන්නම ඕන. නේ? මේ වෙන්න එපා. මෙයා 90 නම් මෙයා 90 වුණොත් විතරයි කෝණ දෙක එකතු 180ට සමාන වෙන්නේ. එහෙනම් මේ දෙන්න පරිපූර්ණක වෙන්නේ මේ රේඛා යුගලේ සමාන්තර වෙනවා. හරිද? ඕක මෙතෙන් අපි ඇප්ලයි කරලා බලමු. ඇප්ලයි කරලා බලමු. හරි. ඔය ඉගෙන ගත්තදී මෙතෙන් ඇප්ලයි කරලා බලමු. ඔය අපි රූපේ ගැන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. හරිද? අපි රූපේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මට නම් මේ ගානට ඕන වෙනවා වගේ තියෙන දේවල් කීපයක් තියෙනවා මම ඒක චුට්ටක් බෝඩ් එකේ දාන්න. අපි ගාන හදනකොට ඒක ටික පාවිච්චි කරමු. අංකයක දැම්මම කියපු දේ. මෙයා 90 අනිවාර්යයෙන් මෙයාත් 90යි එම නිසා රේඛා යුගලේ සමාන්තර. අය මේ වගේ දේවල් තියෙනවා. ඔය සමාන්තර ආශ්‍රයක සමචතුරාශ්‍රයක ඍජුගෝල ආශ්‍රයක මේවා උසාපීතු 5යි කියලා. සමාන්තර ආශ්‍රය පැත්තක දිග 5යි. හරිද? ඔයාලා ලම්බ උසක් කියනවා. හරිද? මේක 5යි. හරිද? මේ උසටම සමාන එකක් මේ මැදින් ඇන්දොත්. ඔබ මේ උසටම සමාන එකක් මැදින් ඇන්දොත් ඒකත් 5යි. අයි මේ එකම ලක්ෂණ දැනගන්නේ එකම දුරක් මේකේ දෙන්නේ. දැන් මේකත් 5යි මේකත් 5යි වගේ මේකේ මැදින් රේඛාවක් ඇන්දොත් ඒකත් 5යි. නේ? මේකත් 5 නම් මේකත් 5යි. පැහැදිලිද? ඍජුකෝණ ආශ්‍රයවල සමචතුරාශ්‍රය ත්‍රපීසියම් එක මේවා පාවිච්චි කරනවා. මේ වගේ දුරක් මේ මැද ඇන්දොත් ඒකත් ඒ දුරට සමාන වෙනවා. මෙයක් 5යි මෙයක් 5යි. ඔය තියෙන දෙක බලන්න මේ ගන්න යන්නේ කොහොමද? හරි. හරි අපි කැමරාවත් හදාගමු. වින්ඩෝ කැමරාවට ඇඩ්ජස්ට් කරලා හදාගමු. හරි. හරි. මම ගන්නට යන්න. දැන් මට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. මෙන්න මෙයා මම අනුව කරගන්න යන්නේ. මෙහෙම දෙයක් කියන්නම්. මේ බලන්න. දැන් මේ කෝණයයි සැලකුවා. අපි දැන් මේ කෝණේ දීලා නැහැ නේ ගානේ මම. හරි. මම මේ කෝණේ y කියන්නද? හරි. මම කියන්න y ධන 185. ඔන්න බලන්න. y ධන 90 සැලකූ විට මම මේක පැහැදිලි කරන්න යන්නේ දැන් මට ගන්නට. මම තර්කයක් දෙන විදිය. y ධන 90 සැලකූ විට මෙහි එකතුව 180 වීමට නම් y 90 විය යුතුයි. එහෙම වුණොත් විතරයි මේක 180. මේකට 100 දැම්මත් 180 වෙන්නේ නැහැ. කීය දැම්මත් 180 වෙන්නේ නැහැ. 90 දාන්න ඕන. y 90 විය යුතුයි. එහෙනම් මේ කෝණය 90යි. හරිද? පැහැදිලිද? එහෙනම් මොකද වෙන්නේ? එම නිසා මම මේකට දාගන්න නම් මොකද කරන්නේ? නම් ටිකක් A B C D. එම නිසා AB හා CD සමාන්තර වේ. හේතුව මිත්‍ර කෝණ පරිපූර්ණක නිසා. එක කෝණයක් දන්නවා ඉතින් මේකෙන් කියන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ C හැඩයේ කෝණයක් අපිට පේනවා. C හැඩයම තියෙන්න ඕන. එහෙනම් ඉතින් මෙයා 90 වුණොත් විතරයි මේ දෙන එකතු 180 වෙන්නේ.
ඒක හින්දා මේ දෙන්න සමාන්තර. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. මොකද්ද? මේ අපරූපේ මොකද්ද? ත්‍රිපිසියම. අපිට කියන්න පුළුවන් එහෙනම් එම නිසා ABCD ත්‍රිපිසියම. ත්‍රිපිසියම කියන්නේ CM කි. ඒ සමහරක් අය හිතනවා ත්‍රිපිසියම එක මෙහෙම දේවල් වෙන්න ඕන කියලා. මොන වගේ දේවල්ද? මෙහෙම දෙයක් කියන්නම්. මොකක්ද සමහර අය හිතන්නේ ත්‍රිපිසියම මෙහෙම ඇඳාම මේ පාදේ x නම් මේ පාදේ 2x වෙන්න ඕන කියලා හිතන සමහර අය. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක් මෙයා වෙන්න ඕන. එහෙම ගන්නෑ. මෙයා වගේ 10 ගුණයක් මෙයා වෙන්නත් පුළුවන්. හරිද? සමහර අය ගන්න හදද්දි මේක 3යි මේ පාදේ 6යි කියලා හිතනවා. එහෙම හිතන්න බෑ. මේක සමහර විට 3යි මේක සමහර විට 12යි වෙන්න පුළුවන්. මෙයා වගේ 4 ගුණයක්. පැහැදිලි? ඒක අපිට කියන්න බෑ. දෙගුණයක්ම වෙන්නේ නැහැ. පැහැදිලි සමාන්තර රාශියක. හරි. හරි. අපි දැන් බලමු මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා දැන් ගන්න. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා අපිට. මේ ගාන හදන්න අපි බලන්න ඕනේ උඹ බලන්න තර්ක කරන විදිය. මම ටික zoom කරන්නම් මේක. හරි. දැන් මේක අපිට x දුර හොයා ගන්න ඕනේ. එළින්ම x ගැන කියන්නේ මම කියන්නේ මේ පාදේ මේ පාදයට සම්බන්ධයක් අපිට මෙතන ගන්න බෑ. මොකද මෙයාගේ දෙගුණයක් නෙන්නේ මෙයා තුන් ගුණයක් හතර ගුණයක් මොන තරම් රූප දෙන්න පුළුවන්. හරිද? මොනවා කොහොම හරි වෙන්න ඕනේ මෙයාට වඩා මෙයා අඩු වෙන්න ඕනේ. DC ට වඩා AB ගේ දිග අඩු වෙන්න ඕනේ. ඔච්චරයි වෙන්න සමාන්තර රාශියක. අපි දැන් බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. මට තේරෙනවා මේ පාදේ 5යි. මම මේ තියෙන වැඩින ඇප්ලයි කරන්න. මේ වගේ දුරක් මේ රූපය ඇතුලේ කොහේ හරි ඇඳොත් ඒ දුර 5යි. මට මේ 4 අඳින්න බෑද මේ කොහෙන් හරි. මට එහෙම දෙයක් තියෙනවා. මේ බලන්න. කොහොම බලන්නේ? මේ 4 දුර මෙහෙම අඳිනවා. නෑ ලස්සන අඳිනවා. කොහොම බලන්න පොඩ්ඩක් කොහොම. මේ දුර සෙන්ටිමීටර් 4යි. ඔන්න බලන්න. මං කිව්වට මේ රූපේ මෙතන තියෙන එක මේ රූපය තුල කොහේ හරි යද්දොත් ඒ දිග සමාන වෙනවා කියලා. මෙතන දිගත් 5යි නම් මේ දිගත් 5යි. අපි මෙතන දිග 4යි නම් මෙයත් 4යි. හැබැයි ඒක අදින්නේ ලම්බකම. හරි. මෙතන දිග 4 නම් මේකත් 4යි. ලස්සන තියෙන්නේ. අයි මෙතනත් A ඉඳන් D ට ඇදලා තියෙන්නේ. මෙතනත් ඒ දුරම ඇදලා තියෙන්නේ. ඒ දුරම මේ එළොත් පියන ඒ දුරමයි. එතකොට මට පුළුවන් මෙන්න මෙතනට කොට ආදේශ කරන්න. මම මේක D කියන්නේ. හරි. මම මේ දුරට E කියන්නම්කෝ. මේක E කියන්න. හරිද? E කියලා මට EC හොයාගන්න බෑ. ඇයි මට දැන් X නේ හොයන්න ඕන. X හොයන්න මට තේරුම් ගන්න CD කියන එක නෑ එකපාරම හොයන්න බෑ. නමුත් මට මෙන්න මේ ලම්බක මේ නිර්මාණයත් එක්ක මට පේනවා මට මේ EC දුර හොයාගන්න පුළුවන්. EC හොයාගත්ත කියන්නේ DE හොයන්න පුළුවන් නේ. එහෙම හොයාගත්තොත් X කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි අපි ගන්න මොකද දැන් කරන්න පුළුවන් කියලා. දැන් මම දන්න දේවල් තියෙනවා ඍජු කෝණ ත්‍රිකෝණ සම්බන්ධය. මොනවද අපි දන්න ඍජු කෝණ ත්‍රිකෝණ සම්බන්ධය? ඍජු කෝණ ත්‍රිකෝණයකට විතරයි පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. ඍජු කෝණ ත්‍රිකෝණය විතරයි ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන්. sin cos tan ඔය දාන්න පුළුවන් ත්‍රිකෝණමිතික ඒවට විතරයි. මේ sin cos tan කියන මට කල්පනා කරලා sin cos tan දාන්න මේ කෝණය දැනගන්න ඕනේ. කෝණයක් දන්නේ නැහැ. එහෙනම් දාන්න පුළුවන් එකම සම්බන්ධය පයිතගොරස් සම්බන්ධය. හරි. එහෙනම් අපි දාමු පයිතගොරස් සම්බන්ධය. අපි දාලා බලමු මොන වේද කියලා ගන්න. ඔන්න මම දාන්න යන පයිතගොරස් සම්බන්ධය. පයිතගොරස් සම්බන්ධය කියන්නේ ත්‍රිකෝණයක කර්ණයේ වර්ග ඉතිරිපාද වල වර්ග වල එකතුවට සමානයි. ඔක ඔප්පු කිරීමකුත් තියෙනවා. ඒක ඕනේ මෙතන. ඒ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියලා කර්ණය කියන්නේ. එහෙනම් මෙයාගේ කර්ණය BC. මෙන්න මේ කර්ණයේ වර්ගය සමාන වෙනවා. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන කර්ණය කියලා. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියන කර්ණය කියලා. මෙයාගේ කර්ණය BC. මෙයාගේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාදවල වර්ගවල එකතුවට. ඉතිරි පාදවල වර්ගවල එකතුවට.
කර්ණය වර්ගය සමාන වෙනවා ඉතිරිපාද වල වර්ග වල එකතුවට. මම මේ සලකන්නේ BEC ත්‍රිකෝණය. BEC ත්‍රිකෝණය සලකයි. මම කරන්නේ වැඩි. BC වර්ග සමාන BE වර්ග දන EC වර්ග. නේ? දැන් මට ඕකේ EC හොයාගන්න පුළුවන් අපි BE දන්නවා BC දන්නවා. නේ? BE දන්නවා BC දන්නවා. හරිද? හරි. එහෙනම් අපි ඉස්සරහට. BC. අපි BC ගැන කිව්වොත් BC ඇවිල්ලා 5යි. 5 වර්ගය සමානයි BE 4යි. 4 වර්ගය ධන EC වර්ගය. EC වර්ගය. EC වර්ගය. හරි. සමහර අය මේව සුළු කරලා නම් කියනවා මම නම් කියන්නේ මේ 4 වර්ගය මේ පැත්තට කියනවා. නම් 5 වර්ගය වෙදෙනවා මොකද? 5 වර්ගය මේ 4 වර්ගය මෙහෙනාව ඍණ 4 වර්ගය සමානයි EC වර්ගය. කැමතිද සුළු කරන්න? සමහර අය 5 වර්ගය 25යි මෙයා 16යි එහෙමත් සුළු කරනවා. දැන් මොකද කරන්න පුළුවන්? ඔය අපිට කෙලිම පුළුවන් 5 වර්ගය 25යි එයා 16යි කියලා ගන්න පුළුවන් නැත්නම් වර්ග දෙක අන්තරයක් දාන්න පුළුවන්. පැහැදිලිද? ඕන ක්‍රමයක් ගාන ක්‍රම කීයක් තියෙන පුළුවන්. මම නම් ඉතින් වර්ග දෙක අන්තරයක් දාන්න දෙන්න. 5 ඍණ 4 5 ධන 4. කෙලෙක්ට කියන්න පුළුවන් ඉතින් ඔය 25න් 16 කඩ වලට හරි ඔය එහෙමත් පුළුවන්. විවිධ ක්‍රම තියෙනවානේ. පස්සේ ගාන ආසාවක් වතන වර්ග දෙක අන්තරයක් කරන්න. හරි. වර්ග දෙක අන්තරය කියන්නේ මෙයාගේ ඒකයි සාධක වලින් ධන අවස්ථාවේ ඍණ අවස්ථාවේ. 5 ධන 4 5 ඍණ 4. එහෙනම් වර්ග දෙක අන්තරය ලියමු. EC වර්ගය. මේ A වර්ගයෙන් B වර්ගය වර්ග දෙක අන්තරය ලියුවොත් මෙයාගේ ඒකද සාධක වලින් තියෙනවා. A ඍණ B A ධන B අපි දන්න දෙයක්. හරි. 5යි 4යි 9යි 5න් 4 එකයි. සමානයි EC වර්ගය. 9 වර්ගයේ 9යි. එහෙනම් EC වර්ගය. අපිට EC දෝනේ EC වර්ගය දෝනේ. EC නියෝනේ බං EC වර්ගයක් වැඩක් නැහැ නේද? එහෙනම් EC හොයන්න මොකද කරන්නේ? අපි දන්නවා මෙහෙම තියෙනවා. x වර්ගය සමානයි 12යි නම් x හොයන්නේ මේ වර්ගය අයින් කරන්න වෙනවා. සාමාන්‍ය මොකක් හරි එක වර්ගයක් අයින් කරන්න දාන එක තමයි වර්ග මූලය. මොකක් හරි සංඛ්‍යාවක වර්ගයක් අපිට අයින් කරන්න ඕනේ ආගේ වර්ග මූලයක් දාන්න. වර්ග මූලයක් අයින් කරන්න නම් මොකද කරන්නේ? මොකක් හරි සංඛ්‍යාවක වර්ග මූලයක් තියෙනවා අයින් කරන්න. එහෙනම් දෙපැත්තම වර්ග. මේක මතක තියාගන්න. මොකක් හරි එක වර්ගයක් අයින් කරන්න වර්ග මූලයක් දාන්න. වර්ග මූලයක් අයින් වෙන වර්ග කරනවා. දැන් පහේ වර්ග මූලය තියනවා කියලා. මෙයා වර්ග කරනවා 5යි. 5ට වර්ග මූලය දාන්න. මෙයාගේ වෙනවා. පැහැදිලිද? වර්ග එකක් තියෙනවනේ ඒකට වර්ග මූලය දානවා. වර්ග මූලය තියෙන එකක් තියෙනවා වර්ගයක් දාන්න. දැන් මෙතන තියෙන වර්ගයක්. එහෙනම් වර්ග මූලයක් දාන්න ඕනේ දෙපැත්තට. එහෙනම් මම දානවා දෙපැත්තටම වර්ග මූලය. ඔය වර්ග මූලය ගැන කතා කරලා මට චුට්ටක් කතා කරන්න හිතුණා. පොඩි කොටස් කීපයක් තියෙනවා. ඔය වර්ග මූලය සාමාන්‍යයෙන් ගොඩක් අය කියන ධන හෝරෙන්න වැටෙනවා. ඔතන නම් වැටෙනවා. ඔතන නම් වැටෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙහෙමයි. මේ අහගන්නකො. මේව A level වලට හැම වෙලාවම නිකන් කියන්න. ඇත්තටම මේ ධන 4 වර්ග මූලය 2යි. ඒ කියලා වලන්නේ 2යි. හරිද? නිකන් නිකන් කියනවා දැනගැනීමේ පිණිස. හරිද? ඍණ 4 වර්ග මූලය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ග මූලය නම් ඍණ 2යි. දෙකයි. වර්ග මූල 4ගේ ධන 2යි. වර්ග මූලෙ පිටති ඍණ ලකුණක් තිබුණොත් මෙයාගේ ඍණ 2යි. පැහැදිලිද? මෙයාගේ ඍණ 2යි. මෙන්න මේ වගේ තීරයක් තියෙනවා. නිකන් හරිද? නිකන් තියනවා කියලා මතක තියාගන්න ඒ වලට වැදගත් වෙයි. හරි. හරි. දැන් මෙතනින් එනවා මේ වර්ගය අයින් වෙන වර්ගමූලය දාපු ගමන් EC 9 වර්ගමූලය 3යි මේක දිගක් හින්දා ධන. එහෙනම් අපිට EC එනවා සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3යි. හරිද? සෙන්ටිමීටර් 3යි. EC එනවා. EC ආව කියන්නේ වැඩි හරි. හරිද? හරි. 9 වර්ගමූලය 3යි. එහෙනම් EC හොයාගන්න. එහෙනම් අපි DE හොයන්න. දැන් කොහොමද DE හොයන්නේ? දැන් තමයි ප්‍රශ්නේ. මට පේන්නේ මේ DE අපි හොයමු.
හරිනේ පේනවනේ හරි DE හොයන්නේ කොහොමද EC හරි එක තර්කයක් හරි EC හොයාගත්තා දැන් DE හොයන්න යන්නේ ඔන්න බලන්න DE හොයන්නේ මම මේ පැත්තෙන් ඉන්නම් දැන් මෙයා 90යි කියලා ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි නේ මෙයා 90යි කියන්න පුළුවන් සරල රේඛාව මත පිටින් බද්ධ කෝණය දැන් මේ කෝණය කීයද මේ කෝණයත් මෙතන 90ක් විය යුතුයි ඇයි ඒ මේ පිටර කෝණය කියලා යන්නේ අනිවාර්යයෙන් මෙයා 90 නම් මෙයාත් 90 ඒකනේ මෙතන පාවිච්චි කරේ දැන් අපිට පේනවා මේ පාද දෙක අසමානයි කෝණ හතර සමානයි එහෙනම් තවත් තියෙනවා තවත් ලස්සන තියෙනවා මොකක්ද එමෙ ඔන්න බලන්න කෝණ හතර මෙහෙම සමානයි නමුත් සම්මුඛ පාද පමණයි සමාන මේ සම්මුඛ පාද පමණයි සමාන ඒ වගේ එකට අපි කියන ඍජු කෝණාශ්‍රයක් කියලා ලස්සන තියෙන්නේ මේවා ඍජු කෝණාශ්‍රය සම්මුඛ පාද සමානයි කෝණ හතර ඍජු කෝණී කෝණ හතර ඍජු කෝණී හැම පාදයක්ම සමාන නම් සමාන්තරාශ්‍රය පැහැදිලිද හරි එහෙනම් මේ මොකද්ද අපිට කියන්න පුළුවන් මොකද්ද මේ ABDE අපිට කියන්න පුළුවන් මොකද්ද ABED ඍජු කෝණාශ්‍රයකි ඍජු කෝණාශ්‍රයකි එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද AB සමාන වෙනවා එතකොට DE එහෙනම් DE කීයද සෙන්ටිමීටර 3 හරි ඍජු කෝණාශ්‍රය සම්මුඛ පාද සමානයි එහෙනම් අපිට x හොයන්න පුළුවන් නේ x කියන්නේ DE දැන් EC නේ x ගියාගේ නේ අපිට DE ගියාගේ EC ගියාගේ එකතු කරාම නෙන්නේ DE ගියාගේ EC ගියාගේ එකතු කරාම නෙන්නේ එතකොට DE 3යි දැන් EC 3යි වරාණෙලි සෙන්ටිමීටර එහෙනම් 3යි සෙන්ටිමීටර 6යි සෙන්ටිමීටර් 6යි අය කියන්නේ මෙයා වගේ දෙගුණයක් ප්‍රශ්නයක් නෑ එයා වගේ දෙගුණයක් හොඳ ගානක් නේ ටිකක් හොඳ ලස්සනට මේ මම ඕල් වෙලා ඉලක්ක කරලා මේක කරන්නේ හොඳ ලස්සන ගානක් ආවා අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න x ඇවිල්ලා සෙන්ටිමීටර් 6යි මොනවාරි අදහස් තියෙනවා නම් බලන්න කමෙන්ට් කරන්න කියත් කවන්න නැහැ ඒක මම ලේසි නිවැරදි කරන්න සල්ල දෙයක් ඉස්සරහට ඔලිම්පියට තව 7 යන්නේ 7 තව ටිකක් කියන හොඳ ගණන් ටික ගන්න පුළුවන් මේක ඕල් වෙලා ඉස්සරහ මේ A level ඔලිම්පියාඩ් නෑ මේක ඕල් වෙලා අනිකරම ඕල් වෙලා ඕල් වෙලා තමයි කරන්නේ හරි එහෙනම් අපි තව අලුත් ඔලිම්පියාඩ් ලස්සන ඔලිම්පියාඩ් ගානක හම්බ වෙනවා ඔයාලා හැමෝටම සුබ දවසක්